හෙලෝ ළමයි ඔන්න කාලෙකින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද මගේ 2026 විෂන් බෝඩ් එක හදන්න පටන් ගත්තා. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනි කියලා. ඉතින් මම මුලින්ම කළේ මට ඕනි කරන ෆොටෝස් ටික Pinterest app එකෙන් තෝරලා ඒ ටික print කරගන්න එක. Pinterest app එකෙන් අපිට විෂන් බෝඩ් එකට ඕනි කරන ෆොටෝස් ටික ලේසියෙන්ම තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක A4 එකකට හදලා print එකක් කරගත්තාම අපිට අපේ විෂන් බෝඩ් එක හදන්න ඒ ටික පාවිච්චි කරන්න පුළුවන්. මම print කරගත්ත කොළ ටික මේ විදිහට කපා ගත්තා. ඒ ටික කපද්දී නම් මට හිතුණා මේක දවසින් ඉවර කරන්න බැරි වෙයි කියලා. කොහොම හරි ඒ ටික කපලා ඉවර වෙලා මම select කරගත්ත බෝඩ් එකේ ඒ ෆොටෝස් ටික අලවන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මේකට ගත්ත කැන්වස් බෝඩ් එකක්. මේ බෝඩ් එක උනේ රුපියල් 850ක් වගේ. මට ඕනේ මගේ විෂන් බෝඩ් එක ටිකක් හයියට හදන්න. ඒ නිසා තමයි මම කැන්වස් බෝඩ් එක තෝරගත්තේ. ඔයාලට ඕන නම් normal බෝඩ් එකක වුණත් මේක හදන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම මේ විදිහට මම කපාගත්ත ෆොටෝස් ටික වෙන් කරගත්තා. ඊට පස්සේ වෙන් කරගත්ත ගොඩවල් වල තියෙන ෆොටෝස් මික්ස් වෙලා යන විදිහට මෙන්න මෙහෙම විෂන් බෝඩ් එකේ ප්ලේස්මන්ට් එක හදාගත්තා.
මෙන්න මේ විදිහට තමයි අලවන්න කලින් මගේ විෂන් බෝඩ් එක පෙනුනේ. තා ෆොටෝස් ඉතුරු වෙලා තිබ්බා. ඒ තලවද්දී දෙන නිසා ඒ ටික එහෙමම තියාගත්තා. අපි බලමු ඒ ටිකත් අලවන්න පුළුවන් වේද කියලා. දැන් ඉතින් දින මේ ටික අලවන්න තමයි. සේරම අලවලා ඉවර වුණාට පස්සේ බලමු මගේ 2026 විෂන් බෝඩ් එක කොහොමද පේන්නේ කියලා. ඔන්න මේ තියෙන්නේ මගේ වැඩි ඉවර වෙච්ච 2026 විෂන් බෝඩ් එක. මේ විෂන් බෝඩ් එක දකිද්දි මට මරම ආසයි ළමයි. මට ඕනේ වුණේ මගේ විෂන් බෝඩ් එක කලර්ෆුල් තීම් එකකට හදන්න. ඉතින් මගේ හිතේ තිබ්බ විදිහටම මං ආස විදිහටම ඒක ආවා. ඉතින් මේ 2026 ඔයාලට සුබ ඔයාලගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වෙන සාර්ථක නවවසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ආයේ 2026 දී හම්බෙමු.